ආයුබෝවන් හැමෝටම. ලංකාවේ මත්පැන් සහ වයින් ගැන කතා කරද්දී අපිට ගොඩක් වෙලාවට මතක් වෙන්නේ පාරායින තියෙන වයින් ස්ටෝර්ස්. ඒත් ඔබ දන්නවද ලෝකේ ඕනම රටක තියෙන්න පුළුවන් මට්ටමේ ඉතාමත් සැප පහසුකම් වලින් යුක්ත ඕනම වර්ගයක මත්පැන් තෝරගන්න පුළුවන් සුපිරි වයින් ස්ටෝර්ස් ලංකාවේ තියෙනවා කියලා. අද අපි මේ වීඩියෝ එකෙන් බලමු ලංකාවේ තියෙන ලොකුම සහ ජනප්‍රියම මත්පැන් අලවිසල් 10 මොකක්ද කියලා. අංක 10 ලයිට් හවුස් වයින් ෂොප්. අපේ ලිස්ට් එක පටන් ගන්නේ කාල්ලෙන්. දකුණු පළාතේ සංචාරකයන් සහ ප්‍රදේශවාසීන් අතර ගොඩක් ජනප්‍රිය මේ ස්ථානය කොළඹින් බැහැරව තියෙන පිළිවෙලකට පවත්වාගෙන යන හොඳම අලවිසලක්. අංක 9 පාක් ස්ට්‍රීට් ගෝමන්. ඔබ වයින් වලට වගේම ෆයින් ෆුඩ් වලට කැමති කෙනෙක් නම් මෙන්න ඔබට හොඳම තැන. මෙතනදී ඔබට ලෝකයේ මිලාතික වයින් වර්ග, ඒවට ගැලපෙන චීස් සහ මස් වර්ගත් එකම තැනින් ලබා ගන්න පුළුවන්. අංක 8 සහ අංක 7 කාගිල් සහ කේල්ස්. ලංකාව පුරාම විසිරලා තියෙන මේ සුපිරි වෙළඳසල් ජාලයන් සතු මත්පැන් අංශ සාමාන්‍ය ජනතාව අතර වැඩිපුරම ජනප්‍රියයි. විශ්වාසනීයත්වය සහ පහසුව නිසා ගොඩක් දෙනෙක් මේවා තෝරගන්නවා. අංක 6 ෆයින් ස්ප්‍රීට් කොළඹ 2. විදේශීය විස්කි සහ ජින් වර්ග සොයන අයට කොළඹ තියෙන හොඳම තැනක් තමයි ෆයින් ස්ප්‍රීට්. මෙතන තියෙන එකතුව ඇත්තටම සුවිශේෂී. අංක 5 හවුස් ඔෆ් වයින්ස්. ඔබ වයින් වලට පමණක් ලැබි කෙනෙක් නම් මල්පාරේ පිහිටි මේ වෙළඳසැල අනිවාර්යයෙන්ම ඔබ යා යුතු තැනක්. වයින් වර්ග 100 ගණනක් මේ ප්‍රදර්ශනය කර තිබෙනවා. අංක 4 The Vineyard. One Goal Pace එකේ shopping යන අතරතුර උසස් තත්ත්වයේ වයින් එකක් තෝරගන්න මේක නියම තැනක්. ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීමක් මෙතනදී ඔබට ලැබෙනවා. අංක 3 WS23. ඊටම ඉඩකඩ ඇති රටවල් අනුව වයින් සහ ස්ප්‍රීට් වර්ගීකරණය ඇති වෙන ස්ථානය නවීන පාරිභෝගිකයට ඉතාමත් පහසුයි. අංක 2 Victoria Fine Wines and Spirits කොළඹ 7. ලංකාවේ තියෙන ඉහළම මට්ටමේ මත්පැන් අලවිසලක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. ප්‍රභූ පිරිස් සහ විදේශිකයන් අතර මෙය බෙහෙවින් ජනප්‍රියයි. අංක 1 Wine World නාරාහෙම්පිට. ලංකාවේ විශාලතම සහ නවීනම මත්පැන් අලවිසල විදිහට අපි Wine World හඳුන්වනවා. ඔවුන්ගේ වෙළඳසැල වගේම wineworld.lk වෙබ් අඩවිය හරහා නිවසටම මත්පැන් ගෙන්වා ගැනීමේ පහසුකමත් ඔවුන් ලබා දෙනවා. ඉතින් මේ ස්ථාන 10 අතරින් ඔබ ගිහින් තියෙන්නේ කොතනටද? නැත්නම් ඔබ වැඩිපුරම කැමති මත්පැන් අලවිසල මොකක්ද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම මතක තබා ගන්න මත්පැන් පානය කිරීම සෞඛ්‍යයට අහිතකර විය හැකියි. ඒ නිසා වගකීමෙන් යුතුව පරිභෝජනය කරන්න. මේ වගේ තොරතුරු දැනගන්න අපේ channel එක subscribe කරලා ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.